ඉන්න ලංකාවේ දැනුත් ඉන්න මැනික් මලු හම්බෙච්ච කට්ටිය. හරි. ඒ ඩීසී ආච්චිගේ මැනික් මල්ල. මේ ඇයි? ඔයාලා දන්නේ ඔය අපේ ඉන්නවා මේ හිටපු සුවිශේෂී රාජ්‍ය නායකයෙක් අප්පච්චි වගේ අපේ එයාගේ පුතෙක් ඉන්නවා. එයාගේ පුතාට ආච්චි දීලා තියෙන මොකද්ද? මැනික් මල්ලක්. අපේ ආච්චිලා ඉතින් අපිට දුන්නොත් පම් මල්ලක් හරි සොපින් මල්ලක් හරි තමයි මේ මැනික් මල් දෙන්න නෑ අපේ ආච්චිලා. ඉවුලාව වෙනිසියුලියානු පොළවේ බොරතෙල් බැරල් බිලියන 303ක් විතර තියෙනවා. එහෙනම් දැන් මේ මත්ද්‍රව්‍ය හින්දාද ඇමරිකාවේ වෙනිසියුලා වැල්ලුවේ? තව හේතුවක් තියෙනවා. ඇමරිකාව තමයි ලෝකෙ හිටපු බලවතා. හැබැයි ඇමරිකාව ශ්‍රී ලංකාව මොකද ලක්වෙච්ච රට? මොකද ආක්‍රමණයේ ඒ කියන්නේ නායකයව අත්අඩංගුවට ගත්තා. ඒ ස්වාධිපති බලයේ තියෙන ස්වෛරී රාජ්‍යයට එකපාරටම පාන්දර දෙකට ගොඩ වෙලා මේ රටට ගහලා ඒ රටේ නායකයවයි නායකයාගේ බිරිඳවයි අත්අඩංගුවට අරගෙන එනවා. යම් රාජ්‍යයක් විසින් මොකද්ද රාජ්‍ය? ඇමරිකාව කාටද ගැහුවේ? පැහැදිලිවම තියෙනවනේ. එතකොට කිලෝමීටර් 10 ගාණක් දුර රාජ්‍යයන් වලට පැය 7න් 8න් ට්‍රැවල් කරන්න බැරිද දැන්? ගුවන් යානාව දියුණු වෙලා තියෙනවා. මුහුදු මාර්ග වලින් නැව් මාර්ග දියුණු වෙලා තියෙනවා. පුළුවන් නේ? පුළුවන්. ඒගොල්ලෝ මට එයා තමයි බ්‍රේව් හાર્ට් ෆිල්ම් එක. හරි. දැන් බ්‍රේව් හાર્ට් ෆිල්ම් එකේ ස්ටෝරිය බැලුවාම මේ රජතුමාගේ නීතියම නෙමෙයි ප්‍රාදේශීය පාලකයා ක්‍රියාත්මක කරන්නේ. රදල් නායකයා. බ්‍රේව් හાર્ට් ෆිල්ම් එකේ නීතියක් දානවා. අනිත් තව උදාහරණයක් මම බ්‍රේව් හાર્ට් කියන ෆිල්ම් එක ගැන මම කලින් කියලා තියෙනවා. මම දැක්ක මේ ළඟදී අර මූවි රිවිව්ස් කියලා channel එක තියෙනවා නේද? ඔයාලා දැන් ෆිල්ම් ගැන සිංහලෙන් කතා කරන ඒවා තියෙනවා නේ. ඒ එකක මම දැක්ක මේ YouTube එකේ තියෙනවා මේ රිවිව් එකක් දීලා තියෙනවා මේ බ්‍රේව් හાર્ට් ෆිල්ම් එක. හරිද? ද බ්‍රේව් හાર્ට් ෆිල්ම් එක බලන්න කියලා මටත් කිව්වේ පොලිටිකල් උගන්වන සර් කෙනෙක්. පොලිටිකල් වල මහා යෝධෙක් හිටපු. දැන් එයා ලංකාවේ නෑ. එයා දැන් ෆින්ලන්තේ. හරිද? ෆින්ලන්තේ ඉන්නේ. මම හිතන්නේ PhD එකට හරි MPhil එකට හරි මොන ඔය දෙකෙන් ඩිග්‍රී දෙකෙන් එකක් කරන්න ගියේ ෆින්ලන්තේ. කවියෙක්. සිංහල ගුරෙක්, කවියෙක්. දේශපාලන විද්‍යාවේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන විද්‍යාවේ හිටපු දේශපාලන විද්‍යාධිපති කියලා කියන්නත් පුළුවන්. ඒ තරම් ලොකු චරිතයක්. ඒ කියන්නේ මහ පොළොවේ ජීවත් වෙන මිනිහෙක්, මිනිස්සෙක්. හරිද? මාර හොඳයි. අයියා කියලා කතා කරන්න පුළුවන්. අපි සහෝදරයෝ වගේ කියන්නේ අපිට ඕන වෙලාවක සහෝදරයෙක් වගේ ඕන උදව්වක් කරන්න. අපි දැනුම ලබා ගන්න ඕන දෙයකට කතා කරන්න. අදට උනත් කතා කරන්න පුළුවන්. මම කතාත් කරනවා. අපි සමීපයි. පොරක් දේශපාලන විද්‍යාවේ මම දැකපු පොරක්. චරිතය, සබ්ජෙක්ට් එකේ චරිතය. හරි. මට කැම්පස් එකේදීවත් එහෙම ලෙක්චර් එකක්වත් හම්බෙලා නැහැ. ඒ කියන්නේ වැඩි. දැන් ලංකාවේ නැහැ. ලංකාවේ හිටියත් ඉතින් මම යාගෙන කියනවා. මම දක්ෂයට දක්ෂයි කියලා කියන්නේ වෙන්නේ. දක්ෂයෙක් නම් දක්ෂයෙක්. එතකොට මහ ලොකු දුරක නෙමෙයි. කොළඹත් නෙමෙයි හිටියේ. කොහෙද තමයි හිටියේ? හන්තලේ. හරිද? හන්තලේ. එතකොට ඒක තවත් එකදී හරි. එතකොට අපි යන් මේකට දැන් මම කියන්නේ පැරණි රාජ්‍ය ආකෘතිය මොකක්ද තියෙන්නේ? රාජකීයෙක් ඉන්නවා. ප්‍රාදේශීය නායකයෙක් ඉන්නවා. නෙමෙයි. දැන් අර මම කන්දලේ කතාව කිව්වේ මට එයා තමයි බ්‍රේව් හાર્ට් ෆිල්ම් එක. හරි. දැන් බ්‍රේව් හાર્ට් ෆිල්ම් එකේ ස්ටෝරිය බැලුවාම මේ රජතුමාගේ නීතියම නෙමෙයි ප්‍රාදේශීය පාලකයා ක්‍රියාත්මක කරන්නේ. රදල් නායකයා. බ්‍රේව් හાર્ට් ෆිල්ම් එකේ නීතියක් දානවා. අනිවාර්යෙන් මේ ප්‍රාදේශීය ඒකකය ඇතුලේ වංශාධිපතියාගේ බල ප්‍රදේශය ඇතුලේ අලුතින් විවාහ වෙන සෑම යුවතියක්ම මංගල රාත්‍රිය ගත කර යුත්තේ ප්‍රාදේශීය නායකයත් එක්ක. ඒ පට්ට රාජ්‍ය. ලෝකෙදී. ඔව්. ෆිල්ම් එකේ ඒක බොක්ස් ඔෆිස් තියපු ෆිල්ම් එක බලන්න පට්ට ලස්සන වල අම්මා තාත්තත් එක්කම වාඩිලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙම අවුලක් නැහැ ඒ ෆිල්ම් එක. එතකොට හරිද? නිකන් YouTube එකේ සර්ච් කරලා බලන්න ෆිල්ම් රිවිව් එක හරිය අහන්න. ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද? එක තරුණියක්, එක තරුණ පෙම්වතුන් මොනම සමාජයක පෙම්වතුන් ඉන්නවනේ හැම දවසකම. පෙම්වතුන් නැති වෙන්නේ නැහනේ. පෙම්වතුන් නැති වෙනවා ලෝක ඉවරනේ. ඒතනින් යාට ආයෙ පැවැත්මක් නැහනේ.
දැන් අපි ටික විතරක් හිටියොත් අපි නාකි වෙලා මැරලා ගියාට පස්සේ මේක එව් ඉන්නවද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් තව තව එනවා. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් මේ තරුණයයි මේ නීතිය නිසා හොරෙන් විවාහ වෙනවා. විවාහ වෙලා ඒ දෙන්න පෙම්බතුන් විදිහට තමයි ඉන්නේ. මේක වංශාධිපතියට ආරංචි වෙනවා. වංශාධිපතිය එනවා. නගර මැදේම කණුවක තරුණියව ගැට ගහලා තියෙනවා. තරුණයා ඒ පෙම්බත ඈතින් නම් එද්දි හරි බලාගෙන ඉද්දි හරි මම මතක නැහැ දැන් හරියට. අර වංශාධිපතියගේ පිහේ අර තරුණියගේ බෙල්ල කපනවා. ඒ කියන්නේ වංශාධිපතියෙක්ට බලය තිබිලා තියෙනවා තමන්ගේ බල ප්‍රදේශය ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙක්ගේ ජීවිතය හා මරණය තීරණය කරන්න පැරණි රාජ්‍ය ක්‍රමයේ තුල. ඒ කියන්නේ තමන්ගේ බල ප්‍රදේශය ඇතුලේ නීතිය කවුද? රජතුමාද? කවුද? වංශාධිපතිය. පැහැදිලිද? ඒ තමයි අතීත රාජාණ්ඩු ක්‍රමය. දැන් මේ රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන්. දැන් මම මේ කියපු සිද්ධිය ගත්තොත් ඒක තන්නේ කරම 100%ක් මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ඒ නීතියට කිසිසේත්ම එකඟ විය හැකිද? ඒක වෙන්න පුළුවන්. ඒක මාර නීතියන්නේ. අවසානයේ ඒ ෆිල්ම් එකේ හැටියට අර කොල්ලා එංගලන්තයේ වංශාධිපතිවරු ගණනාවක් ඝාතනය කරලා බලයක් අල්ලගන්න මේ කොටස් වලින්. හරිද? ඒක තමයි ෆිල්ම් එකේ ස්ටෝරි වලට. පුළුවන් නම් හොයාගෙන බලන්න ෆිල්ම් එකේ නම බ්‍රේව් හાર્ට්. පාට ලස්සන ෆිල්ම් එක. මාරම පොලිටික් ටිකක් වෙලා තියෙනවා ෆිල්ම් එක. බලනවා නම් මොනවත් ටීවී නම් බලන්න ඕනේ නැහැ. තේරුම්ක් නැහැ බලන්න වැඩක් නැහැ. හොඳ දේවල් අඩුයි. හරි. එතකොට පැරණි රාජාණ්ඩු ක්‍රමය එහෙමයි. තේරුණාද? පැරණි රාජාණ්ඩු ක්‍රමය කියන්නේ ඒ වගේ මිලේච්ච එකක්. එතකොට මේ පැරණි රාජාණ්ඩු ක්‍රමයේ ඇතුලේ ලෝකේ තිබ්බද ළමයි මේ. දැන් අපි ගත්තොත් ලෝකේ කලාප ටිකක් දැන් අපි මොකක් ගමුකෝ. මෙහෙම ගමුකෝ අපි කලාප ටිකක්. හරි. අපි ලෝකේ කලාප ටිකක් මෙහෙම ගමු. හරිද? දැන් මට කියන්නේ මේ අතර අපි තියෙන්නේ මේ මුහුද කියලා හිතමු. හරි. දැන් මට කියන්නේ අතීතේ මිට අවුරුදු 300කට 400කට කලින් නුවර ඉන්න කොල්ලෙක්ට හිතන්න පුළුවන් ද අවුරුදු 15ක් 16ක් වෙද්දී මම කොරියන් එක්සෑම් ලියලා කොරියාවේ වැඩට යනවා කියලා. මිට අවුරුදු 300කට කලින් ඉන්න එකට පුළුවන්. සමහර වෙලාවට නුවර හිටපු මිට අවුරුදු 300කට කලින් කොළඹක් කියලා එකක් තියෙනවද කියලා දන්නේ නැහැ. කොරියාවක් කියලා තියෙන එකක් උන් දන්නේම නැහැ. තේරුණා? ඒ කියන්නේ අතීත රාජ්‍ය ආකෘතිය ඇතුලේ මේකේ ඉන්න ශ්‍රමිකයෙක්ට මේකට සංක්‍රමණය වෙලා ජීවත් වෙන්න පුළුවන්. ශ්‍රමිකයෙක්ට මම කියන්නේ වර්ක කෙනෙක් නේ. වෘත්තිකයෙක්ට මේකේ ඉන්න කෙට මේකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් අතීතයේ තිබ්බද? නැතුුන්නේ. තේරුණා? දැන් අපි මෙහෙම මේකේ ඉන්න එකේ උඩ දෙනවා කවුරු හරි ආච්චි කෙනෙක් ගෙනත් දීපු මැණික් මල්ලක්. එහෙම ඉන්න ලංකාවේ දැනුත් ඉන්න මැණික් මල්ලු හම්බෙච්ච කට්ටිය. හරි. ඒ දේශී ආච්චිගේ මැණික් මල්ල. මේ ඇයි? ඔයාලා දන්නේ? දන්නේ ඔය අපේ ඉන්නවා මේ හිටපු සුවිශේෂී රාජ්‍ය නායකයෙක් අප්පච්චි වගේ අපේ එයාගේ පුතෙක් ඉන්නවා. එයාගේ පුතාට ආච්චි දීලා තියෙන මොකද්ද? මැණික් මල්ලක්. අපේ ආච්චිලා ඉතින් අපිට දුන්නොත් පම් මල්ලක් හරි සොපින් මල්ලක් හරි තමයි මේ මැණික් මල් දෙන්න නෑ අපේ ආච්චිලා. ආච්චිලාත් දෙන්නේ නෑ. ආච්චි එක ආච්චි කියලා. ඉතුරු වෙලා ඉන්නේ. අනික ආච්චිලා ඔක්කොම ගිහින්. ලොකු මල්ලේ ගිහින් යා. අපිට නෑ මැණික් මල් දෙන ආච්චිලා. හරි. ඒ වුණාට අර හිටියේ. යාර මැණික් මල්ල දුන්නා. නඩුවකුත් යනවා. ඒ සම්බන්ධ. දන්නවනේ කතාව දන්නවද? මැණික් මල්ලේ කතාව දන්නවද? දන්නේ? ආලේ? ලංකාවේද ඔයා? හරි. නැත්නම් වෙන කොහෙන් හරි වෙන කොහෙන් හරි ඉන්නද දෙන්නේ? හරි රයිට් පොඩ්ඩක් මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයක් තියෙන්නේ මේ ලෝකේ දැන් හැමදේම දැනගන්න පුළුවන් ගෙදර ඉඳන් මේ දැනගන්න. හරි දැන් එතකොට මෙතන ඉන්නවා විශාල ධනයක් තියෙන එකෙක්. මොකද නම? ධනයක්. අපි කිය ප්‍රාග්ධනය කියන්නේ. දැන් මේට අවුරුදු 300කට කලින් 500කට විතර කලින් අතිවිශාල ධනයක් තිබිච්ච එකෙක්ට තමන්ගේ ධනය ලෝකේ වෙනත් කලාපයකට ගෙනින් බිස්නස් කරන්න පුළුවන් සමාජයක් තිබ්බද? ව්‍යාපාර කිරීමේ හැකියාවක් තිබ්බද? රාජ්‍ය සීමාවන් අභිබවා පුළුවන් බෑනේ එම්බෑ. එතකොට මෙහෙම කියන්නකො මේකේ ඉන්න ලස්සන ගෑන ළමයි. ඕ මදිස්සිය රුවල් නැවකින් එනවා එංගලන්තේ ඉඳන් තරුණේ දෙන්න පෙමින් වෙලෙනවා. තරුණයා නැවත එංගලන්තයට යනවා. රයිට්. ලව් එක පවත්වාගෙන යන්න පුළුවන්
තාක්ෂණික sannivedana උපකරණය කාලේ තිබ්බද? දැන් නා අවුලන්නේ WhatsApp තියෙනවා, Instagram තියෙනවා, Facebook, Twitter නැති වගුලන්නේ නැහැ. දැන් ඌ ඇමරිකාවේ නෙමෙයි ඇන්ටාර්ක්ටිකාවේ ගියා සිග්නල් තියෙනවා නම් අවුලන්නේ නැහැ. කියාගන්න පුළුවන් ඌ කවදා හරි එනකම්. හලෝ කියා හරි, සුදු කියා හරි, බබා කියා හරි මැසේජ් එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් අවුලන්නේ නැහැ. ඒ දැන් මීට අවුරුදු 300කට කලින් පුළුවන්. 400කට කලින් පුළුවන් නේ. බෑ කියන්නේ sannivedanaye වශයෙන් එච්චරට දියුණු වෙලා තිබුණේ නැහැ. පැහැදිලි? දැන් මම මේ කිව්වේ පැරණි ලෝකය ගැන. දැන් ලෝකේ අවුරුදු 16ක් වෙනකොටම කොල්ලොන්ට හිතෙනවා කොහේ යන්නද? කොරියා යන්න. ජපානය යන්න. ඊශ්‍රායල් යන්න. හරි. අවුරුදු 17ක් විතර වෙද්දී යුග දිවිද එළමෙන කෙල්ලන්ට හිතෙනවා මැද පෙරදිග යන්න. හරි. පස් කාලේ නෙමෙයි එකක් යුග දිවිද එළඹිලා ටිකක් කාලේ. නිසි වයසට කලින් බැන්දාම තමයි මැද පෙරදිග යන්නේ. හරි. එතකොට මට කියන්නේ එතකොට දැන් බැරිද ඒක කරන්න? දැන් පුළුවන් නේ. දැන් ඔයාට ඕන නම් NASA එකේ ජොබ් එකක් ටාගට් කරලා ඉගෙන ගන්න වෙයි. NASA එක කොහෙද තියෙන්නේ? ඇමරිකාම ඔයා අවුරුදු 15 ඉඳන් ටාගට් කරනවා මම ඉගෙන ගන්නේ NASA එකේ ජොබ් එකක් කරන්න. මම මේ ගේම ගහනවාම කියලා ඔයා ඉගෙන ගන්න. බැරිද ඔයාට? දැන් කොල්ලෙක්ට වෙයිද කොරියන් එක්සෑම් කරලා මම මේක ගොඩ දාලා කොරියාවේ ගිහිල්ලා වර්ක කෙනෙක් විදිහට අවුරුදු 10ක් ඉඳලා ඒ සල්ලි ගෙවලා නැවත ලංකාවට මම ලංකාවේ බිස්නස් එකක් කරනවා. බැරිද ඒක කරන්න? දැන් ඔයාගේ පෙම්වතා යනවා ඊශ්‍රායල්. එයා රට ගිහිල්ලා එනකම් ඔයාට ඔයාගේ සම්බන්ධය, ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන්න තරම් sannivedana දියුණුවක් නැද්ද ලෝකෙ? තියෙනවා. පැහැදිලිවම තියෙනවනේ. එතකොට කිලෝමීටර් 10 ගාණක් දුර රාජ්‍යයන් වලට පැය 7න් 8න් ට්‍රැවල් කරන්න බැරිද දැන්? ගුවන් යානාව දියුණු වෙලා තියෙනවා, මුහුදු මාර්ග වලින් නැව් මාර්ග දියුණු වෙලා තියෙනවා. පුළුවන් නේ? පුළුවන්. අද වෙනකොට මුළු ලෝකෙම නිෂ්පාදනයේ 125ක විතර ප්‍රමාණයක් කරන්නේ කවුද? චීන. එතකොට චීන මේ ලෝකෙටම නිෂ්පාදන කරලා ඒවා අරන් යන්නේ කොහොමද? නැව් වලින් විශාල කන්ටේනර් වලට පටවලානේ. කන්ටේනර් එන්න ගොඩක් දාපු එන්න විශාල නැව් මූදයක් උඩිනුත් යන ගුවන් යානා තියෙනවා. දැන් මොකද වෙලා? ලෝකේ තවදුරටත් හුදකලා ඉඳලාම ලෝකේ තවදුරටත් එක තැනක පල් වෙනවා. දැන් මුළු ලෝකෙම මිනිස්සු එකම ආර්ථික ක්‍රියාවලියකට අනුගත වෙලා නැද්ද? වෙලා නැද්ද? වෙලා තියෙනවා. හරි. අද ලෝකයේ තුල විශාල වශයෙන් රාජ්‍යයන් යැපෙන්නේ. රාජ්‍යයන් මේ ගෝලීය ආර්ථික ජාලයේ කොටස්කරු වෙලා තියෙනවා. අද ලෝකෙ සිද්ධ වෙන හැම යුද්ධයක්ම පවා සිද්ධ වෙන්නේ ඇයි? ඒ වගේ මුහුණුවර වෙනස්. ආගමික මුහුණුවරයන් මද්ද්‍රව්‍ය නාශනය කිරීමේ මුහුණුවරයන් එහෙම තමයි දාන්නේ. හැබැයි ඇතුලේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? ළඟදිම ආක්‍රමණය කරා ලෝකේ බලවතෙක් තවත් රාජ්‍යයක් මොකක්ද? හා කියමු පොලිටිකල් කරන්නේ උන් දැනගෙන ඉන්න බෑ මේකවත්. මොකද්ද රට ආක්‍රමණයට ලක් වෙච්ච රට මොකද්ද? ආක්‍රමණය කරපු රට මොකද්ද? ලක්ුණේ කවුද? ශ්‍රී ලංකාව. මොකද්ද ලක් වෙච්ච රට? මොකද්ද ආක්‍රමණයේ ඒ කියන්නේ නායකයව අත්අඩංගුවට ගත්තා. ඒ ස්වාධිපති බලයේ තියෙන ස්වෛරී රාජ්‍යයට එකපාරටම පාන්දර දෙකට ගොඩ වෙලා මේ රටට ගහලා ඒ රටේ නායකයවයි නායකයාගේ බිරිඳවයි අත්අඩංගුවට අරගෙන එනවා. යම් රාජ්‍යයක් කිසි මොකද්ද රාජ්‍ය? ඇමරිකාව කාටද ගැහුවේ? වෙනිසුලාවට. ගහනකොට දාපු හේතුව මොකක්ද? වෙනිසුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සම්බන්ධයි කිව්වා. මදුරෝ මොනවටද? මදුරෝ මරන්නද? මදුරෝ සම්බන්ධයි මොනවටද? මද්ද්‍රව්‍ය ජාවාර. ඇමරිකාවට මද්ද්‍රව්‍ය එන්නේ කොහෙන්ද කිව්වද? වෙනිසුලාවෙන් නම් කිව්වා. ඉස්සල්ලාම ෆයිට් එක පටන් ගන්නේ වෙනිසුලාවේ නම් මද්ද්‍රව්‍ය අරගෙන එන බෝට්ටු වලට විරුද්ධව. ඊට පස්සේ ඇමරිකාව සතු විශාලම ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාව කැරිබියන් මුහුදු ආශ්‍රිතයට ගේනවා. හරි. ගෙනල්ලා හැමීට ප්ලෑන් එක හදනවා. හදලා එකපාරට මෙන්න උදේ නිවුස් එකක් එනවා ඊරෑ දෙකට ඇමරිකාවෙන් වෙනිසුලාවට බැහැලා වෙනිසුලාවේ ජනාධිපති සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට අරගෙන කියලා. දැන් මේක හේතු විදියට යාලා පෙන්වන්නේ ඇමරිකාවට මද්ද්‍රව්‍ය ගෙනීමේ
චෝදනාව තමයි දාන්නේ. කියන්නේ මත්ද්‍රව්‍ය නවත්තන්න, ලෝක මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සහ ලෝකෙට මත්ද්‍රව්‍ය බෙදා හැරීම නවත්තන්න තමයි මේ යුද්ධ කරේ කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ජනාධිපති ඇමරිකාවේ. හේතුව මොකක්ද? ඒකද හේතුව? මොකක්ද හේතුව? හේතුව තමයි බල ශක්තිය. තේරුණාද? මේ ලෝකයේ තියෙන වෙළඳපොළ පවත්වාගෙන යන්න අනිවාර්යෙන් සෑම වෙළඳපොළකටම අවශ්‍ය වෙන මොකද්ද? බල ශක්තිය. පැහැදිලිද? බල ශක්තිය ගොඩාක් වෙලාවට රඳා පවතින බල ශක්තිය සහ මූලයක් තමයි මොකක්ද? බොරතෙල්. ලෝකේ බොරතෙල් වලින් ඩීසල් පෙට්‍රල් යූරියා වලින් නම් හැමදේම හදන්නේ බොරතෙල් වලින්. ලෝකේ බොරතෙල් වලින් පුතේ 117ක් තියෙනවා. ලෝකේ වැඩිපුරම බොරතෙල් සංචිත ප්‍රමාණයක් හිමි රට කොහෙද? වෙනිසුලියානු පොළවේ බොරතෙල් බැරල් බිලියන 303ක් විතර තියෙනවා. එහෙනම් දැන් මේ මත්ද්‍රව්‍ය හින්දාද ඇමරිකාවෙන් වෙනිසුලා වැල්ලුවේ? තව හේතුවක් තියෙනවා. ඇමරිකාව තමයි ලෝකෙ හිටපු බලවතා. හැබැයි ඇමරිකාවේ ආර්ථික ගෝලීයකරණය. දැන් ආර්ථික ගෝලීයකරණයක් ඇති වෙනවද? ලිබරල් වාදයේ බිහිවුන් නැත්තම්. තේරෙන්නේ නැහැ? රයිට්. පැහැදිලිද මොනිෂා? මොකද තේරුන්නේ නැද්ද? ආර්ථික ගෝලීයකරණය. දැන් ආර්ථික ගෝලීයකරණයක් ඇති වෙනවද? ලිබරල් වාදයේ බිහිවුන් නැත්තම්. තේරෙන්නේ නැහැ? රයිට්. පැහැදිලිද මොනිෂා? මොකද තේරුන්නේ නැද්ද? රයිට්. පැහැදිලි